රටක් විදිහට ආර්ථිකමය වශයෙන් තාම බරපතල තැනකට ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමකට ගිහිල්ලා තමයි අපි දැන් ක්‍රමානුකූලව මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගාගෙන යන වෙලාව. අපි හැමෝම දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ විස්තීර්ණ ණය පහසුකම අපිට එකපාර දුන්නේ නැහැ. එන්න ෂෝක් මේක අරගෙන යන්න කියලා දුන්නේ නැහැ. ඉතාම සුවිශේෂී වැඩපිළිවෙලකට තමයි අපිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිව එකඟ කරගෙන තියෙන්නේ. අපි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පරිපාලන දෝෂ විනිශ්චය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කරලා තියෙනවා. ඒ තරම් හොඳට අපි අපේ පරිපාලන කටයුතු කරලා තියෙනවා. ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝට් එක. මේක මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේ වාර්තාවක් හදලා වැඩසටහනකට ගිය පළවෙනි අවස්ථාව. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ඊටාම බරපතල විදිහට අවධාරණය කරලා තියෙන කාරණයක් තමයි මේ දූෂණය සහ නාස්තිය, විශේෂයෙන්ම දූෂණය වළක්වා ගැනීම. අපි දන්නවා මේ වෙනකොට දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව රටේ ජනතාව ඉන්නේ බහුතරයක් ඊටාම පැහැදීමෙන්. ඒක අපිට පේනවා. මොකද මේ මහජන මුදල් විනාශ වෙලා තියෙන්නේ. ඒක තමයි හැමෝම කතා කරේ. අරගලයට ආපු ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. මේ දූෂණ ක්‍රියාවලට වගකිව යුත්තන් නීති ඉස්සරහට ගේන්න විතරක් නෙමෙයි මේව අය කරගන්න කියලාත් බල කළා ජනතාව. දැන් අපිට පේනවා නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙන ආකාරය ඊටාම ප්‍රබල නීතිත් එක්ක. අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් කතාව පටන් ගන්නවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ මිනිස්සු මෑත අතීතයේ අවස්ථා දෙකකදී දූෂණයට විරුද්ධව තම ජනමතය පෙන්වුවා. එකක් තමයි 2015, අනිත් එක 2024. මේ අවස්ථා දෙකේදීම මිනිස්සු ඉල්ලා සිටියේ වෙනත් දේවල් නෙවෙයි. දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. එතකොට ඔබ නිවැරදිම කිව්වා ආර්ථික කඩාවැටීම. ඒක ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන්න හේතුව දූෂණය බව. එය නඩු තීන්දුවකින් ඊටාම පැහැදිලිව එයට වගකිව යුතු පුද්ගලයන්ගේ නම් වලින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා එය මූලික අයිතිවාසිකම් කඩවීමක් බව. එතකොට ඒක ඊටාම හොඳින් මට පෙනුනේ මම 2025 ජනවාරි මාසේ 10 වෙනිදා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ආවට පස්සේ මේ දූෂණය කියන වරද 1994 තමයි පෙර තිබූ අල්ලස් පනතට හඳුන්වා දෙන්නේ. එතකොට බොහෝ දෙනා දූෂණය කියන වරද ගැන කතා කරන්නේ සාමාන්‍ය අර්ථ නිරූපණයක් එක්ක. හැමෝම දූෂණය කියන. හැබැයි ලංකාවේ ඉතා විශිෂ්ට විදියට මම ඒක විශිෂ්ට විදියට කියලා කියන්නේ එහෙම නොතිබුණා නම් අපිට මොනව වේද කියලා හිතා ගන්න බෑ. මේ දූෂණය නමින් අල්ලස් පනතට 1994 ගෙනාපු සංශෝධනය මගින් දූෂණය නමින් වරදක්. අර මිනි මැරීම, ශ්‍රී දූෂණය, මංකොල්ල කෑම වගේ දූෂණය නමින් වරදක්. සහ ඒ වරදට දඬුවමක් තියෙනවා. අනිත් එක ඒ වරද පැහැදිලිවම බලය තිබෙන පුද්ගලයන් විසින් තම බලය අයුතු ලෙස යොදාගෙන රජයට සිදුවන පාඩු සහ වෙනත් කෙනෙකුට වාසි දුවේ හැකි නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන වරද. එතකොට අන්න ඒ වරද හේතු කොටගෙන තමයි ලංකාව මේ තරම් ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට වැටුනේ කියන එක ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීරණය කළා ඉවරයි. එතකොට ඔබ නිවැරදි කිව්වා දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව එක්තරා මොහොතක ලැබූ විශාල ජයග්‍රහණයක්. මොකද ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ තමයි අන්තර්ජාතික දූෂණ විරෝධී ප්‍රඥප්තියට අත්සන් තබන්නේ. හැබැයි ඒ 2004 ඉඳන් 2023 වෙනකන් අපිට බැරි වුණා ඒ ප්‍රඥප්තියට අනුකූල වෙන නීතියක් හදාගන්න. උත්තර 2023 අංක 9 පනත 2017 ඉඳන් විශාල පිරිසක් එකතු වෙලා සංවාද කරලා හදපු පනතක්. නිසා ඊටාම පැහැදිලි ඒ පනත ඊටාම ප්‍රබල ඒ වගේම අන්තර්ජාතික සංකල්පයන් විශාල වශයෙන් යොදාගත්ත විශාල බලයක් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ලබා දුන්නු අලුත් වැරදි හඳුන්වා දුන්නු සහ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ දූෂණය අවම කිරීම සඳහා වන ඊටාම හොඳ නීතියක් සම්මත කරා.